මුලින්ම අපි කටාර් ගෙදර බලන්න කලින් මේ අපි ලංකාවේ ඉඳන් එන විදිහත් එක්කම මම ඔයාලට පෙන්නන්නම්. මේ අපි ආවේ 9 වෙනිදා ඉරිදා හවස මේ ඉන්නේ අපි ලංකාවේ එයාපෝට් එකේ බැගේජ් බාර දෙන තැන. ඉතින් ඔයාලට චුට්ටක් එයාපෝට් එකත් මම වටේ පොඩ්ඩක් පෙන්නන්නම් ලංකාවේ. ගොඩක් අය නම් එයාපෝට් එකට ඇවිල්ලා ඇති, සමහර අය ඇවිල්ලා නැතුව ඇති. අපි නම් මෙතනින් දැන් ඇවිල්ලා ගිහින් ඇති මං හිතන්නේ 20-30 පාරකට වඩා මේ එයාපෝට් එක ඇතුලේ අපි ඉඳලා ඇති. මම පොඩි අය නම් පොඩිම එක්කෙනා නම් මේ යන 3 වෙනි පාර. ලොකු දෙන්නත් ගිහින් තියෙනවා මං යන හැම පාරකම වගේ. ඉතින් මේ තියෙන ෆ්ලයිට් එක ඇතුළේ ඉතින් බලලා තියෙන ෆ්ලයිට් එක ගියපු කෙනෙක්මනේ. I think මේ තියෙන්නේ අපි ඔන්න කටාර් වල එයාපෝට් එකට ඇවිල්ලායි මේ ඉන්නේ. මේ රෑ 11:00ට විතර ලංකාවේ වෙලාවෙන් කටාර් එයාපෝට් එකේ ගොඩාක් ලොකු එයාපෝට් එකක්. මේ අපිට ඈතින් පේන ටෙඩි බෙයා වගේ පේන කහපාට එයාව මෙතන යන එන ඕනම කෙනෙකුට ඒක සිම්බල් එකක් වගේ දකින්න පුළුවන් දෙයක්. කටාර් එයාපෝට් එකේ විශේෂයක් ඒක. මේ ලොකු ඒරියා එකක තියෙන එයාපෝට් එකක් තමයි කටාර් කියන්නේ. මොකද ගොඩක් අය ට්‍රාන්සිට් වෙනවා කටාර් එයාපෝට් එක හරහා. මේ ඉන්නේ මගේ හස්බන්ඩ්. ඔන්න අපි එළියට ආවට පස්සේ එයා පොඩ්ඩව ගන්න දුවගෙන ආව වාහනේ අතින් නතර කරලා. මෙයාත් පුරුදු කාර්යයක් වගේ අප්පච්චි දැක්ක ගමන් එයාගේ අතට ගියා. වාහන ගොඩක් වෙලා මෙතන තියන්න දෙන්නේ නැහැ. ඒ හින්දා එයා ඉක්මනින් වාහනේට ගියා. අපි බඩු ටික දාගෙන. ඉතින් මේ ගෙදර යන ගමන් තමයි ඉන්නේ. වටේ දෙපැත්ත හරිම ලස්සනයි. මේ එයාපෝට් එකට එන පාර වටේට දාලා තියෙන්නේ ගොඩක් කලර්ෆුල් ලයිට්ස්. ඔයාලට ඇතින් පේනවා ඒකේ කලර්ස් වෙනස් වෙනවා. මේ ලයිට් කණු වල පාට සැරෙන් සැරේ වෙනස් වෙනවා. ඉතින් අපි මේ පාරේ ගොඩාක් ගිහින් තියෙනවා, ඇවිල්ලා තියෙනවා. ඉතින් ආපහු මේ අපේ ගෙදරට යන ගමන් තමයි ඉන්නේ. අවුරුද්දකට දෙපාරක් විතර අපි දෙපාරක් හෝ තුන් පාරක් මෙහෙට වෙනවා. අවුරුදු 10ක් විතර එක දිගටම මේ කටාර් වල තමයි හිටියේ. ඉතින් මේ බලන්නකෝ කාන්තාර තමයි ගොඩක්ම තියෙන්නේ. හැබැයි ගස් මේගොල්ලන් හදලා තියෙනවා. මේ හැම ගහකටම වතුර ලයින් එකක් පොළොව යටින් ඇදලා තමයි තියෙන්නේ. ඒ හින්දා මේ ගස් මැරෙන්නේ නැතුව කොහොම හරි බේරගෙන තියාගෙන ඉන්නවා. අපි මේ ගෙදරට යන ගමන් ඉන්නේ වටපිටාව ඔයාලට පෙන්නන්න මම චුට්ටක් වීඩියෝ කරගෙන යන්නම්. පොඩ්ඩක් බලන්නකෝ වටපිටාව. ඔන්න අපි පැය භාගයකින් විතර අපි ඉන්න ගෙදරට ආවා. අපි ඉන්න බිල්ඩින් එකට ආවා. අපි මේකේ 6 වෙනි තට්ටුවේ තමයි ඉන්නේ. මේ වීඩියෝස් ටික මම ගන්නේ ඇවිල්ලා දවස් 3කින්. මොකද මට ආපු ගමන් කොන්දේ කැක්කුමක් හැදුනා. ගොඩක් මහන්සි වෙලා ලංකාවෙන් ආපු හින්දා වෙන්නේ නැති. මුකුත්ම අස්පස් කරෙත් නෑ. ගෙදරත් ඒ තියෙන විදිහටම තමයි මම ඔයාලට මේ වීඩියෝ එකේ පෙන්නන්නේ. අපි එනකොට හස්බන්ඩ් ගෙදර අස් කරලා පොඩ්ඩක් එහෙම අස් කරලා තිබුණා. ඒ ටික ඒ විදිහටම තමයි මම ගන්න වීඩියෝ එකේ. මම අප තමයි චුට්ටක් නැගිටලා ඉන්නේ. මට කොන්දේ කැක්කුමක් හැදිලා ඊයේ බෙහෙත් අරගෙන ආවා. ඉතින් මේ තියෙන අපි බිල්ඩින් එකේ දවල්ට ඔයාලට පේන විදිහ මේකේ වොච්මන් හරිම ඇත්තට මෙයා ගොඩාක් මහන්සි වෙනවා මේ බිල්ඩින් එක ලස්සනට තියාගන්න. එයා මේ පොඩි ළමයින්ට සෙල්ලම් කරන්න තැනකුත් මෙතන හදලා දීලා තියෙනවා. මේවා ගැට ගහලා තියෙන්නේ හුළඟ එන වෙලාවට මේවා රෝද තියෙන හින්දා හුළඟට යයි කියලා තමයි ගැට ගහලා තියෙන්නේ. ළමයින්ට ඇත්තටම සේෆ්ටි ඇතුව සෙල්ලම් කරන්න යා කාපට්ස් දාලා වැටක් ගහලා හරිම පිළිවෙලට එතන හදලා තියෙනවා. මේ ගස් උනත් එයා ගෙනල්ලා තමයි හැදුවේ. මේවට වතුර දාලා හරිම මහන්සි වෙනවා මේ විදිහට තියාගන්න. මොකද මෙහි රස්නේ කාලෙට සෙල්සියස් අංශක 48ට 50ට යන වෙලාවල් තියෙනවා. මේ නම් අපි ආවේ හොඳම කාලේ. මේ දවස්වල තියෙන්නේ ලංකාවේ ක්ලයිමේට් එක වගේම තමයි. සීතල පටන් ගන්න යන්නේ. හැබැයි තාම පටන් අරගෙන නැහැ. දෙසැම්බර් විතර වෙනකොට තමයි සීතල පටන් ගන්නෙ. දැන් තියෙන්නේ ලංකාවේ වගේ හරිම සෞම්‍ය දේශගුණයක් මෙහෙ. එළියේ ඉන්න පුළුවන්. මෙයා ඉතින් මේ චූටි පූස් පැටියෙක් අර වාහනේ යට ඉන්නවා. එයා දිහා බල ඉන්නවා. මේ එයාට එළියට එන්න කියලා කියනවා. ඉතින් ඔන්න අපේ ලොකු දෝනිත් ආව පල්ලෙහාට දුවගෙන අපිත් එක්කම යන්න.
ඔයාලා මේ බලන්නකො ලිෆ්ට් එකට යන තැනත් වටේ මල් වලින් පුරවලා තියෙන්නේ. ඉතින් අපි ඔන්න උඩට යන්නයි හදන්නේ. අපි ඉන්න 6 වෙනි තට්ටුවට. මට බබාව වඩා ගන්න එපා කියලා ડોක්ටර් කිව්වා. ඒ හින්දා මේ බලන්නකො අක්කි වඩාගෙන යන්නේ. හැබැයි අක්කිට ගහනවා මෙයා. ඔය අක්කිට ඉතින් hina වෙලා ඉවසගෙන ඉන්නවා. හැබැයි රිදෙනවා. එයා ඉතින් අක්කිත් එක්ක කෝලම් කරනවා. එයාට තේරෙන්නේ අක්කිට රිදෙනවා කියලා. ඒ දෙන්න ඔහොම කෝලම් කර කර ඔන්න ලිෆ්ට් එකේ අපි ඉන්න ෆ්ලෝ එකට ගියා. ඔයාලට මම මෙතන ඉඳන් පෙන්නන්නම් අපේ ගේ ඇතුළ. ලොකු ගයක් නෙමෙයි. හරිම පොඩි ගෙදරක් මෙහි අපිට තියෙන්නේ. මේ එක තට්ටුවක තියෙනවා ගෙවල් 6ක්. ඒ වගේ තට්ටු 6ක් තියෙනවා. එක ෆ්ලෝ එකක ගෙවල් 6ක් තියෙනවා. ඉතින් මෙන්න අපේ ගේ ඇතුළට ඇතුල් වෙන්නේ මෙන්න මෙතනින්. ඔන්න මේ තමයි අපේ සාලේ ඉස්සරහ කෑල්ල. ලොකුවට නෑ, පොඩි සාලයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ වුණත් මේ වගේ ගේකට මෙහෙ ලොකු ගාණක් ගෙවනවා. කොයි වගේ ගයක් වුණත් ඒ කියන්නේ පොඩ්ඩිම එක කාමරයක් ගත්තත් මෙහෙ ඇත්තටම ලක්ෂයක් විතර ගෙවන්න ඕනේ. එක කාමරයක් ගත්තත් මේකටත් අපි ලක්ෂ 3කට කිට්ටු වෙන්න ගෙවනවා. ඉතින් මේ තියෙන්නේ අපි ඉන්න කාලේ ඉල්ලපු පින්තූර. මේවා ඔක්කොම IKEA එකෙන් ගත්ත ඒවා. මේක නම් මගේ පුතා 4 වසරේ ඉන්නකොට කරපු පේන්ට් එකක්. ඒකත් තාම බිත්ති එල්ලලා තියෙනවා. මේ ලස්සන පින්තූර ඉතින් මම සමහර වෙලාවට ලංකාවට යනකොට මෙහෙන් අරන් යනවා. ඉතින් මෙතන සාලෙන් පේන ජනේලෙනුත් අපිට එළිය පේන්නේ මේ අර අපි ඉස්සරහ බිල්ඩින් එක ඉස්සරහ හිටියේ මේ පේන්නේ අපිට බිල්ඩින් එකේ පිටිපස්සේ කොහෙන් බැලුවත් තවත් බිල්ඩින්ග්ස් තමයි මෙහි ගොඩක්ම පේන්න තියෙන්නේ. අපි ඉන්නේ දෝහා සිටි එකේමයි. ඉතින් මේකේ නම් සම්පූර්ණයෙන් බිල්ඩින් තමයි තියෙන්නේ. මේ පේන හැම දෙයක්ම වගේ අපි IKEA එකෙන් ගත්ත දේවල්. මේ සෝෆා සෙටි, මේ TV ස්ටෑන්ඩ්, එතකොට බිත්තිවල තියෙන පින්තූර, මේ හැම දෙයක්ම, මේ මේස පුටු හැම දෙයක්ම IKEA එකෙන් ගත්ත දේවල්. ලොකුවට ෆර්නිචර්ස් මෙහෙත් නෑ. මොකද මෙහි යනකොට මේ හැමදේම විසි කරලා යන්න තමයි තියෙන්නේ. ඉතින් මේ මම ඉන්න කාලේ බුදු පහන තිබ්බ තැන තාමත් මම ආවහම තියෙනවා. තාම මම මේ සැරේ පටන් ගත්තේ නෑ. මොකද මට සනීප නැති වෙන හින්දා. මෙන්න මේ පින්තූරේට මම ගොඩක් ආසයි. ඒක ලංකාවට ගෙනියන්න ආපුවාම හස්බන්ඩ්ත් ඒකට ආස හින්දා ඒක තාම මට දුන්නේ නෑ ගෙනියන්න. ඉතින් මෙන්න මේ කොරිඩෝ එකේ මේ තියෙන පළවෙනියට බාත්රූම් එකක්. මේකත් බාත්රූම් එකක්. අපිට කාමර දෙකක් මේකේ තියෙනවා. හැබැයි මේ අපේ කාමරේ එක කාමරයක් අපි දීලා තියෙන්නේ හස්බන්ඩ් තනියම ඉන්න හින්දා. ඉන්දියන් එක්කෙනෙක් මෙහි ඉන්නවා. මේ දවස්වල එයා සෞදි ගිහිල්ලා ගොඩක් වෙලාවට ගෙදර නෑ. හැබැයි ඒ කාමරේ එයා රෙන්ට් එක ගෙවලා මෙහි ඉන්නවා. මේ අපි ගෙනාවු බැගේජ්වත් අස් කරේ නෑ තාම. ඒ විදිහට මේවා තියෙනවා. මේසරේ මම හිතුවා අල්මාරියට රෙදි අයින් කරන්නේ නෑ. ඔහොමම බැගේජ් වල තියෙනවා කියලා. මට හිතෙනවා ඒක ලේසි. හොදලත් ආපහු බැගේජ් වලටම දාගත්තාම අපි යනකොට ඒ ටික ඒ විදිහටම අරන් යන්න පුළුවන්. නැත්නම් අමුතුවෙන් යනකොට ආයෙ ලෑස්ති කරගන්න ඕනේ. ඉතින් ඇඳන් දෙකක් එක ළඟට දාලා තමයි අපි මෙහි කාමරේ හදාගෙන තියෙන්නේ. අපි කට්ටියට ඉන්න අනිත් කාමරේ දීලා තියෙන හින්දා. මොකද ගොඩක් වෙලාවට අපි නෑනේ. අපි එන්නේ වැකේෂන් එකදී විතරනේ. ඉතින් හස්බන්ඩ් තනියම ඉන්නවට වඩා අපි හිතුවා කවුරුම හරි කෙනෙක් තනියට වගේ හරි ගෙදර ඉන්න එක හොඳයි කියලා. එයා නිතර නෑ. එයාත් ඉන්දියාවට ගිහින් යනවා. සෞදි ප්‍රොජෙක්ට්ස් වලට එයා යනවා. ඒ හින්දා ඉන්න දවස් තියෙනවා. ඒනොට ගොඩක් දවස් වලට ඉතින් ගෙදර නෑ. හිටියත් අපිට කිසිම කරදරයක්වත් නෑ. එයා පාඩුවේ කාමරේ ඉන්නවා. ඉතින් මේ තියෙන්නේ එයාට දීපු කාමරේ. මේ තියෙන අපේ පුංචි කුස්සිය. කුස්සිය නම් කිසිම දෙයක් අස් කරේ නෑ. ඒ විදිහටමයි මම ඔයාලට පෙන්නන්නේ. ඉතින් හස්බන්ඩ් පොඩි බඩු ටිකක් තියාගෙන ඉන්නේ. යාට උයලා කන්න ඕන කරන ටික විතරක්. ඉතින් ගොඩාක් දේවල් නෑ. පුංචි ගෙදරක්. හැබැයි ඉතින් මේ ගෙදර අපි හිටියා අවුරුදු 10ක්ම. 10න් 6ක් විතර තමයි අපි මේකේ හිටියේ. ඉතුරු 4ේදී අපි ගෙවල් 3ක මාරු වෙවි හිටියා. ඊට පස්සේ මේකට ඇවිල්ලා අවුරුදු 6ක් විතර දැන් එක දිගටම මේකේ තමයි ඉන්නේ. ඉතින් අපි තාම කොහෙවත් ඇවිද්දේ නෑ. කටාරවල කොහෙවත් ඇවිද්දේ නෑ. ඉස්සරහට ඒ වගේ එළියේ යන වීඩියෝස් මම ඔයාලට අරන් එන්නම්. මාව subscribe කරලා තියාගන්න කියලාත් මම ආදරෙන් ඉල්ලනවා.
මේ ගොඩක් තැන් තියෙනවා බලන්න. අනිවාර්යෙන් මම මේ වගේ වීඩියෝස් උත් ඉස්සරහට අරන් එන්නම්. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්නම්. ආයෙත් දවසක හම්බෙමු ලස්සන වීඩියෝ එකකින්.